දෙකේ පාදයට අටෙහි ලඝු ගණකය 3යි. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? දෙක කියන පාදය එම සංඛ්‍යාවෙන්ම කී පාරක් ගුණ වෙලා තියෙනවා? 3 පාරක් ගුණ වෙලා තියෙනවානේ. හරි. ඒක තමයි මේ 3යි කියන්නේ. ඒ කියන්නේ දෙකේ 3 වෙනි බලය සමානයි 8යි. 10 ශ්‍රේණිය ලඝු ගණක පාඩමේ මූලිකවම ඔයාලා දැනගන්න ඕන ලඝු ගණක ආශ්‍රයෙන් දුන්නොත් දර්ශකාකාරයෙන් ලියන විදිහත් දර්ශකාකාරයෙන් ප්‍රකාශනයක් දුන්නොත් ලඝු ගණක ආශ්‍රයෙන් ලියන ප්‍රකාශනය විසඳන ආකාරය සරලව ලොජිකලි හිතලා කටපාඩම් කරන්න නැතුව විසඳන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. හරි ළමයි බලන්න මම මේකේ මොකද්ද මේ ලියලා තියෙන්නේ? කොටු කරලා ලියලා තියෙනවා ප්‍රකාශනය. A වල x වෙනි බලය සමානයි n කියලා ලියලා තියෙනවා. ඒක අපිට ලඝු ගණක ආශ්‍රයෙන් ලියන්න පුළුවන් ලඝු a පාදයට n හි ලඝු ගණකය x කියලා. මොකද්ද මම කිව්වේ? අන්න ඒ විදිහට තමයි අපි ලඝු ගණක ආශ්‍රය ප්‍රකාශනයක් කියවන්නේ. හරි. ඒ විදිහට ඔයාලා මේ ප්‍රකාශනය කියවන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ළමයි ගොඩක් ළමයි කියවන්නේ කොහොමද? ලඝු 2 8 සමානයි 3යි කියන. සම්පූර්ණයෙන් වැරදි. හරි. සම්පූර්ණයෙන් වැරදි. ඒතකොට අපි කොහොමද කියවන්න ඕනේ ලඝු ගණක ප්‍රකාශනය? ලඝු 2 පාදයට 8හි ලඝු ගණකය 3යි කියන එක තමයි අපි මේ ප්‍රකාශනයේ කියවන විදිහ. ඒ ආකාරයට මේක කොහොමද කියවන්නේ? ලඝු a පාදයට n හි ලඝු ගණකය x කියලා තමයි මේ ප්‍රකාශනය කියවන්නේ. දැන් බලන්න මොකද්ද මේ විතර මේ සරලව වෙලා තියෙන්නේ? a වල x වෙනි බලය සමානයි n කියලානේ තියෙන්නේ. හරි. හොඳට බලන්න මෙන්න මේ ප්‍රකාශන දෙක අතර. ඒ කියන්නේ දර්ශකාකාරයෙන් ලියලා තියෙන ප්‍රකාශනයක් ලඝු ගණක ආශ්‍රයෙන් ලියලා තියෙන ප්‍රකාශනයේ පාදය එකමයි. හොඳට බලන්න. පාදය එකමයි නේ. හරි. ඒ පාදයේ x වෙනි බලය n කියන එකට අපි ලඝු ගණක ආශ්‍රයෙන් ලියද්දී ලඝු a පාදයට n හි ලඝු ගණකය x කියලා තමයි කියවන්නේ. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? මේකේ සරලම තේරෙන්නේ පුතා මෙන්න මේ a කියන පාදය කී පාරක් ගුණ වෙලාද මෙන්න මේ n කියන උත්තරේ එන්නේ කියන එක තමයි ඔය මෙන්න මේකෙන් සරලවම තේරෙන්නේ. මොකද හරියට තේරෙන්නේ නැහැ. බලමු. 5 දෙවෙනි බලය සමානයි 25යි. හරි. දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? මේකත් දැන් ඔන්න මම දර්ශකාකාරයෙන් ලියලා තියෙනවා. දැන් හොඳට බලන්න මේ 5 කියන ඉලක්කම එම ඉලක්කමෙන්ම කී පාරක් ගුණ වෙලා තියෙනවද? ඊළ දෙපාරක් ගුණ වෙලා තියෙනවා. 5 වැඩි කිරීම 5. ඕක නෙමෙයි 25යි කියලා එන්නේ උත්තරේ. හරි. එතකොට ඔයාලා දැනගන්න ඕනේ 5 කියන එක කී පාරක් එම ඉලක්කමෙන්ම ගුණ වෙලාද? ඊයද දෙපාරක් ගුණ වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි මෙන්න මෙතෙන්ට එන්නේ. ලඝු ගණක ආශ්‍රයෙන් ලියද්දි උත්තරයට එන්නේ ඔය කී පාරක් ගුණ කරනවද කියන. අය විදිහටම බලන්න මෙතන ලඝු 2 පාදයට 8හි ලඝු ගණකය 3යි. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? 2 කියන පාදය එම සංඛ්‍යාවෙන්ම කී පාරක් ගුණ වෙලා තියෙනවද? 3 පාරක් ගුණ වෙලා තියෙනවනේ. හරි. ඒක තමයි මේ 3යි කියන්නේ. ඒ කියන්නේ 2 3 වෙනි බලය සමානයි 8යි. ඔන්න ඕක තමයි මේ ලඝු ගණක ආශ්‍රයෙන් ලියලා තියෙන්නේ. හරි. මොකද්ද සරලවම තේරුම් ගන්න ඕන ඔයාලා දර්ශකාකාරයේ තියෙද්දි ඒ පාදයට අදාළ ඉලක්කම එම සංඛ්‍යාවෙන්ම කී පාරක් ගුණ වෙලා තියෙන එක තියෙනවද කියන එක තමයි මේ ලඝු ගණක ආශ්‍රයෙන් සරලවම ප්‍රකාශනය කියන්නේ. අපි තව එකක් බලමු. දැන් බලන්න 3 වෙනි බලය 27යි කියලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් මේක කොහොමද? 3 කියන සංඛ්‍යාව එම සංඛ්‍යාවෙන්ම කී පාරක් ගුණ වෙලා තියෙනවද? 3 පාරක්. නේ? හරි. 3 පාරක් ගුණ වෙලා තියෙනවා. එතකොට තමයි අපි 3 වරක් 3 9 9 වරක් 3 27ක් ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට මේක කොහොමද අපි ලඝු ගණක ආශ්‍රයෙන් ලියන්නේ? ඔකට සරලවම ලියන්න පුළුවන්. ලඝු මම කිව්වා පාදය සමාන දර්ශකාකාරයෙන් තියෙන පාදයමයි ලඝු ගණකකටත් එන්නේ. හරි. 3 කියන එක කී පාරක් ගුණ වෙලාද එම සංඛ්‍යාවෙන් මෙන්න මේ 27 කියන උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. සරලවම අපි දර්ශකාකාරයෙන් තියෙන ප්‍රකාශනයක් ලඝු ගණක ආශ්‍රයෙන් ලියන විදිහ ලඝු ගණක ආශ්‍රයෙන් ලියන විදිහට තියෙන ප්‍රකාශනයක් දර්ශකාකාරයෙන් ලියන විදිහත් ওই විදිහට අපි සරලවම ඉගෙන ගන්නවා. එහෙනම්
දැන් මං කියලා දුන්න ක්‍රමේ ඔයාලට සුපිරිවටම තේරුණා නම් මෙන්න මේ හිස් තැනට එන්න ඕනි ඉලක්කම මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.